තෙරුවන් මගේ පොතේ දාලා සිදු දෙනාටම AI Mathedu YouTube නාලිකාවේ ගණිත වීඩියෝ පාඩම් මාලාවේ අද මම ඔබ වෙත ගෙන එන්නේ අටශීනිය තුන්වන පාඩම කෝණ කියන පාඩමට අදාළව තවත් එක් වීඩියෝවක් අනුපූරක කෝණ සහ පරිපූරක කෝණ හඳුනා ගනිමු. අපි බලමු පුතාලා මොනවද මේ අනුපූරක කෝණ කියන්නේ. ඔබට පේනවා මගේ මේ white board එකේ ABC කියලා මම කෝණයක් ලකුණු කරලා තියෙනවා. ඒකේ විශාලත්වය අංශක 40යි. තව කෝණයක් ඔබට පේනවා PQR. ඒකේ විශාලත්වය අංශක 50යි. මම මේ කෝණ දෙක එකතු කළොත් මේ විදියට 40යි 50යි කීයද? අංශක 90යි. එහෙනම් මේ කෝණ දෙකේ එකතුව අංශක 90ක් නම් අපි මේ කෝණ දෙකකට කෝණ යුගලයක් කියනවා. අපි මේ කෝණ යුගලයට අනුපූරක කෝණ යුගලයක් කියලා කියනවා. එහෙනම් අනුපූරක කෝණයක් යුගලයක් කියලා කියන්නේ ඒ කෝණ දෙකේ එකතුව එහෙම නැත්නම් ඓක්‍යයේ එකතුව අංශක 90ක් වෙනව නම් එවැනි කෝණ යුගලයක් අනුපූරක කෝණ යුගලයක් කියලා කියනවා. එහෙනම් අපි බලමු පරිපූරක කෝණයක් කියන්නේ මොකක්ද? ඔබට පේනවා මේ බෝඩ් එකේ මේ කෝණය අංශක 50යි. අපි කලින් පාඩමේදී ඉගෙන ගත්තා මේ තියෙන සුළු කෝණයක් අංශක 50යි. මෙන්න තවත් කෝණයක් තියෙනවා ඒ කෝණයේ අගය අංශක 130යි. එහෙනම් මේ කෝණ දෙකේ එකතුව කීයද? 50යි 130යි එකතු කරාම ඔබට පේනවා අංශක 180. එහෙනම් කෝණ යුගලයක ඓක්‍ය අංශක 180ක් වෙනවා නම් ඒ කෝණ යුගලය අපි කියනවා පරිපූරක කෝණ යුගලයක්. එහෙනම් අද වීඩියෝ මාලාවෙන් අපි ඉගෙන ගත්ත අද වීඩියෝ එකේ අනුපූරක කෝණයක් කියන්නේ කෝණ යුගලයක ඓක්‍ය අංශක 90ක් වෙනවා නම් ඒ කෝණ යුගලය අනුපූරක කෝණ යුගලයක් කියනවා. කෝණ යුගලයක ඓක්‍ය අංශක 180ක් වෙනවා නම් එවැනි කෝණ යුගලයක් පරිපූරක කෝණ යුගලයක් කියලා කියනවා. හොඳයි. තවත් වීඩියෝ එකකින් අපි ගණිත ගැටලු විසඳන වීඩියෝ එක ඊළඟට හම්බෙමු. ආයිබෝවන්.